ඉතින් කොහොමද යාළුවනේ welcome back to my YouTube channel. මේක මගේ පළවෙනි vlog එක. vlog එකක් කිව්වට චූටිවට මම දාස පටන් ගන්න විදිහ තමයි මේකෙන් අරගෙන එන්නේ. ඉස්සෙල්ලම අම්මගේ අම්මේ හදතුන තේකත් අරගෙන ඇවිල්ලා ඉස්සෙල්ලම පාන පත්තු කරා. ඒක මම හදාගත්තේ. වීදුරුවකට වතුර දාලා උඩින් තෙල් චුට්ටක් දාලා ඊට පස්සේ අර පාවෙන පහන් වලට තිර දාන්නේ. ඒ වගේ කෑල්ලක් ගෙදර තිබ්බා. ඒකට තිරයක් දාලා හදාගත්තා. ඔයාලා try කරලා බලන්න ළමයි. ඒක හරිම ලස්සනයි. මම නම් හරිම ආසයි. ඉතින් හඳුන් කුරක් පත්තු කරන එකෙන් ඒකෙන් එන සුවඳින් අමුතු කාම් වයිබ් එකක් දැනෙනවා. එහෙනම් තමයි මම හඳුන් කුරකුත් පත්තු කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම හදන්නේ උදේම මගේ ජර්නල් එක ලියන්න. ජර්නල් එක ලියලා අපි දවස පටන් ගන්න එකෙන් මම නම් හිතනවා මුළු දවසම පොසිටිව් විදිහට ඒක ගත කරන්න අපිට උදව්වක් වෙනවා කියලා. මගේ පොත නම් දැන් ඉවරයි 2025 එකනේ. අපි 2026ට අලුත් එකක් ගමුකෝ. ඉතින් බුද්ධානුස්සතිය ඒකෙන් මාර විදිහට හිතට සැනසීමක් ලැබෙනවා ළමයි. ඉතින් අපි දැන් ජර්නල් එක ලියමුකෝ. මොකද්ද ඔයාලා හිතන්නේ ජර්නල් ලියන එක ගැන? ජර්නල් ලියනවා කියන එක එන්නේ law of attraction වලින්නේ. law of attraction වලින් මම නම් මගේ ජීවිතයට ගත්ත දේ තමයි අපි හැමදේම පොසිටිව් විදිහට දකින්න ඕනි කියන එක. everything happen for the best. හැමදේම වෙන්නේ හොඳටයි කියලා ජීවත් වුණාම නිකම්ම අපේ ජීවිතේ වෙන හැමදේම ලස්සනට වෙන්න පටන් ගන්නවා. කොච්චර නරක දෙයක් වුණත් ඒ දේ උනේ හොඳටයි කියලා හිතන්න පුරුදු වෙන්න. කොච්චර දේවල් අපේ ජීවිතෙන් අපිට වටිනවයි කියලා හිතවගෙන හිටපු දේවල් අපිට නැති වුණා නම් ඒ දේවල් නැති උනේ නැති වෙන්නේ අපේ ජීවිතේට ඕන නැති හින්දා. ඉතින් මම නම් හිතන්නේ එහෙමයි. කොච්චර නරක දෙයක් වුණත් කමක් නැහැ. ඒක උනේ මගේ හොඳට වෙන්නේ නැති කියලා මම වෙන දෙයකට මුහුණ දෙනවා. එහෙම හිතන ජීවත් වෙන්න ගත්තම අපේ ජීවිතේ අපිටත් නොදැනීම හරිම ලස්සනට ගෙවිලා යනවා ළමයි. හැමදේම ධනාත්මක විදිහට හිතන්න පුරුදු වෙන්න. ඒක මාරයි. මම නම් කියන්නේ law of attraction වලින් අපේ ජීවිතයට ගන්න ඕනේ ඒක තමයි. ඉතින් මම ඊළඟ vlog එකෙන් අරන් එන්නම් මගේ vision board එක හදන විදිය. අදට මම යන්නම් ළමයි. ඉතින් vlog එක හොඳයිද? අඩුපාඩු ඇති. මගේ පළවෙනි එකනේ. voice කරන්න ලොකු idea එකකුත් නැහැ. but කමක් නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. bye.